ඉඟුරු වගාව සඳහා නිවැරදිව අඩු වියදමින් පොහොර යොදන්නේ කොහොමද කියන එක තමයි අද වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ. අපිට පොහොර කඩේකට ගිහිල්ලා ඉඟුරු සඳහා පොහොර ගන්නවා නම් ගන්න තියෙන්නේ අල පොහොර හෝ ඉඟුරු පොහොර. මේ විදිහට කිව්වම පොහොර ගන්න පුළුවන්. හැබැයි මේක මිලෙන් අධිකයි. නමුත් අපිට පොහොර කඩවල් වලින් වෙන වෙනම පොහොර වර්ග 3ක් අරගෙන අඩු වියදමින් පොහොර නිෂ්පාදනය කරගන්න පුළුවන්. හරි මම දැන් මේ මොනවද කියලා පැහැදිලි කරන්න. පළවෙනි දේ තමයි එප්පාවල් පොස්පේට්. එප්පාල පොස්පේට් කිලෝ 1යි, යූරියා කිලෝ 1යි, රතු කුඩු කිලෝ 1යි. ඒකට කණුපාතෙන් මේ කොටස් තුන ගන්න. ඒකට කිලෝ 3ක් මෙතන තියෙනවා. අපි මේ ටික හොඳට මිශ්‍රණය සකස් කරලා ග්‍රෑම් 50ක වගේ ප්‍රමාණයක් තමයි එක බඳුනකට එන්නත් එක බඳුනක් වටේට දාන්න. මේ විදිහට ඔයාලට පුළුවන් බිම ඉඳලා තියෙනවා නම් මාසෙකට වතාවක් ගානේ 5 වතාවක් පොහොර යොදන්න. බඳුන් වල නම් සති දෙකෙන් දෙකට වගේ පොහොර යදුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් පොහොර වැඩි බවක් දැනෙනවා නම් ඔයාලා මේ ග්‍රෑම් 50 ප්‍රමාණය අඩු කරලා දාන්න. ඒ වගේම පොහොර යදු දවසවල දින 3ක් මුලව වතුර යොදන්නත් අමතක කරන්න එපා. එතකොට මේ ග්‍රෑම් කිලෝ 3න් ඔයාලට පුළුවන් පඳුරු 60කට එහෙම නැත්නම් බඳුන් 60කට පොහොර යොදන්න පුළුවන් ග්‍රෑම් 50 ගාන යොදනවා නම් ඊට පස්සේ ඔයාලට මේ මිශ්‍රණය සකස් කරගන්න රුපියල් 1000කටත් අඩු වියදමක් තමයි යන්නේ. නමුත් කඩෙන් මේ සඳහා අල පොහොර ගන්නවා නම් ඉතා වැඩි මුදලක් යනවා. ඊට පස්සේ අපි බීජ ඉඟුරු ඉඳලා 45ක් වෙන දවසට තමයි පළවෙනි පොහොර මුලේ දාන්නේ. ඊට පස්සේ එතන ඉඳලා බඳුන් වලට නම් සති දෙකෙන් දෙකට දාන්න. ශේෂ්ත්‍රයේ සිටවල තියනවා නම් මාසෙන් මාසෙට දින 30ට 5 වතාවක් පොහොර යොදන්න. එතනින් පස්සේ පොහොර යෙදීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එතනින් එහාට ශාකය හොඳට වර්ධනය වෙලා තියෙන්නේ. අල බහින කාලේ තමයි ඊට පස්සේ තියෙන්නේ. ඒකට පොහොර අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න විදිහට තමයි ඉඟුරු සඳහා නිවැරදිව අඩු වියදමින් පොහොර සකස් කරගෙන පොහොර යොදන්නේ. කාලසටහනක් මම දැන් පැහැදිලි කරා. පැහැදිලි දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊගොව වීඩියෝ එකේදී මේ සම්බන්ධව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඊගොව වීඩියෝ එකේදී මම පැහැදිලි කරන්නේ ඉඟුරු සඳහා වෙනදෙන රෝග සහ ඒවට ප්‍රතිකාර කරන්න කොහොමද, මේවට පිළිච්ච දාන්න මොන විදියටද, කාලසටහන කොහොමද, ඒ පිළිබඳව තමයි ඊගොව වීඩියෝ එකේදී පැහැදිලි කරන්නේ. හරි එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් මම අතර කරනවා. ඒ වගේම අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් කෝල් දාලා තියන්න. ඔයගොල්ලෝ වීඩියෝ එක තාක්ෂණ නොටිෆිකේෂන් එකේ ප්‍රශ්න තියෙනවා කමෙන්ට් කරන්න. කැනල් එක ලයික් කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.